මේ? ඔව් මේ ඊට කැපෙට පුළු දන්නවද? ඔව්. එයා පරවගමින් යල්ලගත්තේ. ආඩිය වලට එහා පරවගමින් යල්ලගත්තේ. මේ මිනිහදලා ඇතුළේ අවරණ තියෙන්නේ. ඒක මේක තමයි ඇංගිලා ඉඳලා තියෙන්නේ. ඒක මේකේ ඉන්නකොට මඩ අඩුකම වයසක අම්මකයි දැන් එයා මැරිලා ඇති. පහුගිය දවස්වල හිටියා එයා. මේ එතකොට එයා පොඩි ළමයා. චූටි ළමයාලු ඒ කාලේ. ඒතර එයාලගේ අම්මලා රොටි හදාගෙන කරත් එක පටවගෙන මෙතෙන් දෙනවලු කැලෑපාරේ. මේගොල්ලන්ට කන්න දෙන්න. ඒ රොටිය මේ සතියක් විතර තියාගන්න පුළුවන්ලු. මේ අබ සම්බෝල කියලා හදනවල සම්බෝලයක් ඒක තමයි මේ රොටි කන්න අරගෙන තියෙන්නේ. ඒතර මේක තමයි යා ඉඳලා තියෙන්නේ. හැංගිලා. අකුරු තියෙනවා පේලිය ඇති උඩට. ඔන්න ආයිනේ. එතකොට ඒකෙන් අපි තීරණය කරා මේක උඩ ඉඳලා පෙරෙලා ඉන්නේ. ඒ ඇවිල්ලා වැදිච්ච වැදිකට තමයි මේ ගල කැඩලා තියෙන්නේ. අර පතුරු ඉතිලා තියෙන්නේ. එතන මේ වැදිච්ච ගල කැඩලා තමයි තියෙන්නේ. නැත්නම් මෙතන ගන්න. හරිනේ. ඔයදින් කතාවරන් ඔගේ අස්ති අකුරුත් තියෙනවා. අර දෙබොක් තමයි. මේක වැහිලා හින්දා තමයි පේන්නේ. සෙල්ලිපි. ඔව් සෙල්ලිපි. ඔව්. පැහැදිලිද වැඩි?